Hello cuties, welcome back to my channel. ඉතින් වෙනදා වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් මගේ channel එකේ videos බලන්නේ මාව subscribe නොකර නම් ආදරයෙන් මතක් කරනවා subscribe කරන්න කියලාත්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 11/11 පෝර්ටල් එක ගැන. ඒ කියන්නේ 11 වෙනි මාසේ 11 වෙනිදාට විතරක් යෙදෙන හැම අවුරුද්දකම නොවැම්බර් මාසේ 11 වෙනිදාට විතරක් යෙදෙන මේ බලවත් දවස ගැන තමා මම අද කතා කරන්නේ. මේ 11 වෙනි මාසේ 11 වෙනිදාට අපි මොනවද කරන්න ඕන? එහෙම නැත්නම් ඒ දවසට අපි කොහොමද ඉන්න ඕන? ඒ වගේ දේවල් තමා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දවසේ මම මොනවද කරන්න කියලාත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ දේවල් ඒ කියන්නේ law of attraction කියන එක මමත් තාම ඉගෙන ගන්න ගමන් තමා ඉන්නේ. මම ඉගෙන ගත්ත දේවල්, මම දන්න දේවල් තමා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම මේ කරන දේවල් විශ්වාකර්ෂණ නීතිය ගැන මුකුත්ම කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට වුණත් කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ 11/11 දවස කියන්නේ විශ්ව ශක්තිය ගලාගෙන එන අවුරුද්දේ බලවත්ම දවසක්. ඉතින් 11/11 කියන මේ නම්බර් එකම ගොඩාක් පවර්ෆුල් ඒන්ජල් නම්බර් එකක්. ඉතින් ගාඩියන් ඒන්ජල්ස්ලා විශ්වයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන මේ පණිවිඩය දෙන ඒන්ජල් නම්බර් එක තමා මේ 11/11 කියන්නේ. ඉතින් මේ 11/11 දවස ගැන කතා කරොත් මේ දවසේ ඇත්තටම වෙන්නේ මේ තල අතර තියෙන දොරටුව විවර වෙන එක. ඒ කියන්නේ මේ තල අතර තියෙන ලොක් එක අන්ලොක් වෙන එක. තල කියලා මං අදහස් කරන්නේ 3 වෙනි තලය, 4 වෙනි තලය, 5 වෙනි තලය කියලා තල 3ක් තියෙනවා. මේක ගැන පොඩි හැඳින්වීමක් කරොත් 3 වෙනි තලය කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන භෞතික ලෝකය, මේ පෘථිවිය, මේ මනුස්ස ලෝකය, 3D දේවල්, ඒ වගේම මේ භෞතික දේවල් බලා ගන්න පුළුවන් මේ පෘථිවියේදී. එතකොට මේ 4 වෙනි තලය කියලා කියන්නේ එක එක මාර්ගඵල ලබාගත් ස්වාමීන් වහන්සේලා, නිවන් අවබෝධ කරගත්තු අය, අපිට නොපෙනෙන මේ ගාඩියන් ඒන්ජල්ස්ලා, මේ මනස දියුණු කරගත් අය ඉන්නේ මේ 4 වෙනි තලයේ. ඒ වගේම 5 වෙනි තලයේ ඉන්නේ අපිට හිතා ගන්න බැරි විදිහට මනස දියුණු කරගත්ත අය. ඒ කියන්නේ තෙවැනි ඇස, එහෙමත් නැත්නම් තර්ඩ් අයි එක විවර කරගත්ත අය තමා මේ 5 වෙනි තලයේ ඉන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට මනස දියුණු කරගත්තොත් මේ 4 වෙන 5 වෙන තලවලට ගමන් කරන්න පුළුවන්. ගමන් කරනවා කියලා මම අදහස් කරන්නේ අපේ ෆිසිකල් බොඩි එක ගමන් කරනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපේ ෆිසිකල් බොඩි එකට ඒ තලවලට ගමන් කරන්න බෑ. අපි මේ දියුණු කරගත්ත මනස විතරයි ඒ තලවලට යවන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙනවා ඇති මේක හරිම මැජිකල් දෙයක්, හරිම නිකන් මායාකාරී දෙයක් වගේ කියලා. එහෙම හිතෙනවා ඇති. මටත් මුල් කාලෙදී එහෙම හිතුණා. ඒ වුණාට මේ දේවල් මැජික් එකක් නෙමෙයි. මේ දේවල් අපේ යථාර්ථය, අපේ රියැලිටි එක. ඉතින් මේ 11/11 දවසේ වෙන්නේ මේ කියන තල අතර තියෙන ලොක් එක අන්ලොක් වෙලා, මේ දොරටු විවර වෙලා, මේ 4 වෙන 5 වෙන තලයේ තියෙන මේ උසස් තලවල තියෙන එනර්ජි එක, මේ පවර්ෆුල් එනර්ජි එක 3 වෙනි තලයට ගලාගෙන එන එක. ඒ කියන්නේ මේ පෘථිවි තලයට ගලාගෙන එන එක. ඉතින් මන් දැන් කියන්නම් ඔයාලට 11/11 දවසේ නැත්නම් නොවැම්බර් මාසේ 11 වෙනිදා කරන්න හොඳම නැති දේවල් මොනවද කියලා.
ඍණාත්මක සින්දු වලට ඇහුම්කන් දෙන්න හොඳ නෑ. නැත්නම් ඍණාත්මක මූවීස් බලන එක. ඒ කියන්නේ නෙගටිව් වචන තියෙන සින්දු. එහෙම නැත්නම් බ්‍රේක්අප් සෝංග්ස් වෙන්න පුළුවන්. ඒ දේවල් මේ දවස තුලදී අහන්න එපා. ඔයාගේ අනාගතය, ඔයාගේ ජීවිතය ඉස්සරහට නිර්මාණය වෙන විදිය ගොඩාක්ම තදින් තීරණය වෙන දවසක් තමා මේ 11 වෙනි මාසේ 11 වෙනි දවස. ඒ කියන්නේ 11/11 දවස. ඉතින් ඔයාට නරක පුරුදු තියෙනවා නම් මේ දවසට මේ දේවල් කරන්න එපා. මේ දවස තුල කවුරු ගැනවත් කේන්ති ගන්න එපා. කවුරු නිසාවත් දුකින් ඉන්න එපා. කාටවත් වෛර කරන්න යන්න එපා. මේ දවස තුල ගොඩාක් හොඳින් ඉවසීමෙන් කාලය ගත කරන්න ඕන. ඒ වගේම තමා ඔයාට ඍණාත්මක සිතුවිලි හිතට එනවා නම් ඒවා එවලේම හිතෙන් අමතක කරලා දාන්න. ඒ වගේම තමා ඔයා ගැන ඍණාත්මකව හිතන්න එපා. මේ දවස තුලදී Tamanට හිතෙන් බැන ගන්න එපා. ඔයා ගැන කිසිම ඍණාත්මක දෙයක් මේ දවසේ හිතන්න යන්න එපා. ඔයාට බෑ කියලා, ඔයාට ඒ දේ කරන්න බෑ, ඔයාගේ ජීවිතයේ අසාර්ථක ලෙස ඔයාට දෙයක් හිතෙනවා නම් ඒ දේ ඒ විදියට හිතන්න යන්න එපා. ඉතින් අපි බලමු මේ 11/11 දවසට අපි කරන්න ඕන දේවල් මොනවද කියලා. පළවෙනියෙන්ම self love. ඒ කියන්නේ ඔයා ඔයාට ආදරය කරන්න ඕනේ. ඔයා වෙනුවෙන් දේවල් කරන්න ඕනේ. ඔයා ලස්සන වෙන්න දේවල් කරන්න ඕනේ. ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉගෙනීම පැත්තෙන් ඒ දේවල් ඔයාට කරන්න පුළුවන්. ඉතින් මේ 11/11 දවසට අපිට යථාර්ථය වෙනස් කරගන්න, අපිට දේවල් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. අපි ආස දේවල්, අපේ ඉලක්ක, අරමුණු, හීන හැම දෙයක්ම පොසිටිව් විදිහට ප්‍රාර්ථනා කරලා law of attraction method භාවිතා කරලා අපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මේ දවසෙත් හරි විදිහට ප්‍රයෝජන ගත්තොත් අපේ ජීවිතය පොසිටිව් විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ දවස ගැන අවබෝධයක් තියෙන අය, තමන්ගේ මනසේ ශක්තිය ගැන දන්න අය කවදාවත් මේ දවස මිස් කරගන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ දවස මිස් කරගන්න එපා. මේ දවසේ අනිවාර්යයෙන්ම ඔයාලා හොඳ විදියට, පොසිටිව් විදියට, ධනාත්මකව හිතන්න. මේ ඒන්ජල් නම්බර්ස් අතරින් 11/11 කියන ඒන්ජල් නම්බර් එක ඔයා දකිනවා නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. 11/11 කියන නම්බර් එක ඔයා දැක්කත් ඇති ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ කියන්නේ විශ්ව ශක්තිය, මේ මුළු විශ්වයම සහ ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලා ඔයත් එක්ක නිරන්තරයෙන්ම හැම වෙලේම ඉන්නවා කියන එක තමා ඔයාට තදින්ම විශ්වාස කරගන්න පුළුවන් පණිවිඩයක් තමා මේ 11/11 කියන ඒන්ජල් නම්බර් එක. ඉතින් මේ 11/11 කියන ඒන්ජල් නම්බර් එක තියෙන්න පුළුවන් බලවත්ම ඒන්ජල් නම්බර් එක. ඉතාම ඉහළ වයිබ්‍රේෂන් එකකින් යුත් විශේෂිත වූ කම්පන සංඛ්‍යාතයක් තියෙන ඒන්ජල් නම්බර් එකක් තමා මේ 11/11 කියන්නේ. ගොඩක් වෙලාවට බොහෝ දෙනා දන්නේ නෑ මේ 11/11 කියන පෝර්ටල් එක කොච්චර වැදගත්ද, කොච්චර විශේෂයිද කියලා. නමුත් මේ ගැන දන්න අයත් ඉන්නවා. law of attraction ගැන දන්න, තමන්ගේ මනසේ ශක්තිය ගැන, එතකොට විශ්ව ශක්තිය ගැන දන්න මේ කට්ටිය දවසින් ගොඩාක් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ දවස නොසලකා හරින්නේ නැහැ කවදාවත්ම. විශේෂයෙන්ම බිස්නස් කරන කට්ටිය, ධනවත් කට්ටිය මේ පෝර්ටල් එක ගැන තමන්ගේ දියුණුව සඳහා සහ තමන්ගේ බිස්නස් එකේ දියුණුව සඳහා, තමන්ගේ ආර්ථිකය වැඩි දියුණු කරගන්න මේ පෝර්ටල් එක නැත්නම් මේ දොරටුව භාවිතා කරනවා. ඉතින් දැන් උනත් ඔයාලට බලා ගන්න පුළුවන් AliExpress එකට, Shein එකට, Temu එකට, එහෙමත් නැත්නම් Daraz එකේ තියෙනවා.
මේ හැම බිස්නස් එකකම 11 කියලා ඩිස්කවුන්ට් දාලා තියෙනවා. මේ දේවල් එයාලා කරන්නේ නිකන් නෙමේ. හරි ඉතින් මේ 11 දවසට ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමා මම දැන් කියන්න යන්නේ. මේ දේවල් ගොඩාක් සම්බන්ධ වෙන්නේ law of attraction එක්ක සම්බන්ධ දේවල් තමා. මොකද ආකර්ෂණ නීතිය භාවිතා කරලා ඔයාලට උපරිම ප්‍රයෝජන මේ දවසින් අරන් ලස්සන ජීවිතයක් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දවස තුලදී ඕනෑම වෙලාවක විශ්වයට ලිපියක් ලියන්න ඕන. ඔයාලගේ සිහින, බලාපොරොත්තු, ඉලක්ක සහ අරමුණු ඔයාලගේ ජීවිතයේ ඉස්සරහට වෙනස් වෙන්න ඕන විදිහ, අවුරුද්දක් තුලදී ඔයාලට ආකර්ෂණය කරගන්න ඕන දේවල් මේ හැම දෙයක්ම ඇතුළත් කරලා විශ්වයට වර්තමාන කාලයෙන් ලිපියක් ලියන්න ඕන. ඒ කියන්නේ ඔයාලා ආකර්ෂණය කරගන්න උත්සාහ කරන දේවල්, ලබා ගන්න උත්සාහ කරන දේවල් ඔයාට ඔයාගේ ජීවිතයට දැනටමත් ලැබිලා තියෙන කියලා ස්තුතිවන්ත වෙලා තමා ඔයා මේ ලිපිය විශ්වයට ලියන්න ඕනේ. මේ ලිපිය ඔයාලා ලියන හැම හීනයක්ම, හැම දෙයක්ම ගොඩක් පහසුවෙන්, ගොඩක් ඉක්මනින් ඔයාලගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඔයාලා විශ්වාසයෙන් මේ දේ කරන්න ඕන. හරි ඉතින් මම පොඩි උදාහරණයක් විදියට මේ ලිපිය ලියන්නේ කොහොමද කියලා කියන්නම්. මේ මාසේ ඒ කියන්නේ මේ නොවැම්බර් මාසේ A-level exam එක තියෙනවා. මම ඒක උදාහරණයට අරන් ඔයාලට කියන්නම් කොහොමද මේ ලිපිය ලියන්නේ කියලා. මුලින්ම සුදු පාට කොලයක් ගන්න ඔයාලා. ඊට පස්සේ උඩින්ම ලියන්න ආදරණීය විශ්වය කියලා. ඊට පස්සේ ලියන්න පටන් ගන්න මෙන්න මේ විදිහට. මට අද ගොඩාක් සතුටුයි. මම ආස කරපු විදිහටම මම A-level පාස් වුණා. මට හැම විෂයකටම ඒ සාමාර්ථය ලැබුණා. මං ආස කරන කැම්පස් එකකට මාව සිලෙක්ට් වුණා. මම දැන් ගොඩාක් සතුටින්. මට හැම දෙයක්ම හරියනවා. මගේ ජීවිතයේ දවසින් දවස සාර්ථක වෙනවා. මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. හරි ඉතින් මම මෙතනදී කිව්වේ පොඩි දේවල් ටිකක් විතරයි. ඔයාලට ආස කරන, ඔයාලා ලබා ගන්න ඕන හීන, ඔයාලට ආකර්ෂණය කරගන්න ඕන හැම දෙයක්ම ඔයාලා මේ ලිපියට ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ විදියට ඔයාලා වර්තමාන කාලයෙන් ඔයාලා ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙන දේවල් හැම දෙයක්ම මේ ලිපියට ඇතුළත් කරලා මේ ලිපිය ලියන්න. අවසානයේදී මේ හැම දෙයකටම ස්තුතියි කියලත් අනිවාර්යයෙන්ම ලියන්න. ඊළඟට ලිපිය ඉවර කරද්දී ඔයාගේ නම ලියලා අද දවස ඒ කියන්නේ 11 කියලා දවස යටින් දාන්න. මම මේකට ෆොටෝ එකක් ඇඩ් කරන්නම් කොහොමද මේ ලිපිය ලියන්නේ කියලා. හරි ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ විශේෂම දේ තමා මේ ලිපිය ලිව්වට පස්සේ ලිපිය නමලා ලියුම් කවර් එක දාලා ගම් ගාලා හොඳට අලවන්න. ඊට පස්සේ මේ ලිපිය කොහේ හරි ඔයාට මතක තියෙන තැනක පරිස්සමෙන් තියන්න. මේ ලිපිය ආය ඔයා අරින්නේ ඊළඟ අවුරුද්දේ නොවැම්බර්, එහෙම නැත්නම් දැන් 2025 නොවැම්බර් මාසේ 11 මේක ලිව්වා කියලා හිතන්නකෝ. එතකොට ඔයා මේ ලිපිය ආයෙමත් ඇරලා බලන්නේ 2026 නොවැම්බර් 11. ඉතින් අන්න එතකොට ලබන අවුරුද්දේ 11 වෙනි මාසේ 11 මේ ලිපිය ඔයා අරන් දිග ඇරලා බලද්දී බලන්න ඔයා ලියපු දේවල් වලින් කොච්චර දේවල් සාර්ථක වෙලාද කියලා. ඉතින් ඔයාගේ බලාපොරොත්තු, සිහින, ඔයා ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වුණු දේවල් ඒ වෙද්දී ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙලා තියේවි.
ඉතින් මේ එන 2025 11 වෙනි මාසේ 11 වෙනිදට විශ්වයට මේ ආදරණීය ලිපිය අනිවාර්යයෙන්ම ඔයා ලියන්න. ඉතින් මේක law of attraction method එකක්. ඔයාලට මේ method එක භාවිතා කරන්න පුළුවන් 11 වෙනි මාසේ 11 වෙනිදාට විතරයි. ඒ වගේම තමා මේ දවස තුලදී ඕනෑම වේලාවක් තෝරගෙන විනාඩි 10ක් විතර ඔයාගේ අනාගතය වෙනස් වෙන්න ඕන විදිය විෂුවලයිස් කරන්න. ඔයාලා ඇස් දෙක වහගෙන විනාඩි 10ක් විෂුවලයිස් කරන්න. ඔයා වෙනස් වෙන්න ඕන විදිය, ඔයාට ආකර්ෂණය කරගන්න ඕන දේවල්, ඔයාගේ හීන, අරමුණු, බලාපොරොත්තු මේ දේවල් හැම දෙයක්ම ඉෂ්ට වෙලා තියෙන විදියට තමා අපි විෂුවලයිස් කරන්න ඕනේ. ගොඩාක් සතුටින් ඔයා ඉන්න විදිය මේ හැම දෙයක්ම ඇත්තටම වුණා වගේ විෂුවලයිස් කරන්න. හරි, ඉතින් මේ දවසට විශ්වයට ලිපියක් ලිව්වා කියලාම අපිට ඒ දේවල් නිකම්ම ආකර්ෂණය කරගන්න බෑ. අපිට ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. හීන වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. බලාපොරොත්තු වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. සමහරු මේක ගැන දැනගත්තට පස්සෙත් ගොඩක් විශ්වාස කරන්නේ නැහැ. සැකයක් නැතුව ඒ දේවල් ගැන විශ්වාසයෙන් කරන්න පටන් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ දේවල් කොච්චර පවර්ෆුල් දෙයක්ද කියලා. අපේ ජීවිත කොච්චර පොසිටිව් විදියට වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වයට ලිපියක් ලියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ දේවල් කරන වෙලාවට පහනක් පත්තු කරන්න, නැත්නම් ඉටිපන්දමක් පත්තු කරලා විෂුවලයිස් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලා ආස කරන ජීවිතය, ඒ වගේම ඔයාලගේ හීන, බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. හරි, ඉතින් අනිවාර්යයෙන්ම මේ 11/11 දවසට විශ්වයට ලිපියක් ලියන්න. ඒ වගේම මෙඩිටේට් කරන්න, විෂුවලයිස් කරන්න, සබ්ලිමිනල්ස් අහන්න, ඇෆර්මේෂන් කියන්න. ඉතින් ඒ දවසේදී ඔයාලට ඔයාලා ආස කරන හැම දේම ඒ ලිපියට ඇතුළත් කරලා මම අර කියපු විදියට කරන්න. හරි, ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරේ 11/11 පෝර්ටල් එක ගැන. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 11 වෙනිදා මේ යෙදෙන බලවත්ම දවස ගැන. ඒ දවසට මොනවද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ නැත්තේ, ඒ වගේම මම කරන දේත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe නොකර මේ වීඩියෝ එක බලනවා නම් ආදරෙන් ඉල්ලනවා subscribe කරන්න කියලාත්. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න කියලා මතක් කරනවා. හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බැලුවට. bye.